ආයුබෝවන් මම මේ සාකච්ඡාව සමාජගත කරන්න තීන්දුව කරේ ඊයේ පෙරේදා රටේ ඇතිවෙච්ච සුවිශේෂ සිද්ධීන් දෙකක් පාදක කරගෙන. එකක් තමයි කොටහෙන ප්‍රදේශයෙන් වයස 15ක දරුවෙක් දිනසාගත බව වාර්තා වුණා. ඒ වගේම සබරගමු විශ්වවිද්‍යාලයෙන් සිදුවීමක් වාර්තා වුණා. ඒ නිසා මම මේ මාධ්‍ය වාර්තාකරණය මේ සමාජගත කරන්න බලාපොරොත්තු වෙන්නේ සියදි විනාශා ගැනීම ඒවා වළක්වා ගැනීම හා මාධ්‍ය වාර්තාකරණය පිළිබඳවත් නවක වදය පිළිබඳවත් මම මේ තේමා හතර මුලින් සඳහන් කරේ මේ සමාජගත කරන මේ හඬපටිය මේ අපි මුහුණ පොතේ සහ සමාජ මාධ්‍ය වලින් බෙදා ගන්න එක අවසානයේ දක්වා නරඹන්න කියලා ඉල්ලීමක් කරන්න. මේක ඇතුලේ සාමාන්‍ය ජනතාවට සුවිශේෂ පණිවිඩයක් තියෙනවා. දිවිනසා ගැනීමේ ප්‍රවණතාවයට ගොදුරු විය හැකි අයට පණිවිඩයක් තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රජාවට පණිවිඩයක් තියෙනවා. ඒ වගේම දේශපාලඥයන්ට පණිවිඩයක් තියෙනවා. ඒක නිසා මම විශේෂයෙන් මනස පිළිබඳ මහාචාර්යවරයෙක් වශයෙන් මේ රට තුල සිය දිවිනසා ගැනීම පිළිබඳව පරිශන කරපු කෙනෙක් විදිහටත් ඒ වගේම කලාපීය සියදි විනාශා ගැනීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ විසින් සම්පින්ඩනය කරපු උපාය මාර්ගික ප්‍රවේශයට දායක වෙච්ච කෙනෙක් විදිහට ඒ වගේම අප විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේදී නවක වදය කොළඹ වෛද්‍ය පීඨයෙන් තුරන් කරපු පුද්ගලයෙක් විදිහට තමයි මම මගේ අත්දැකීම් බෙදා හදාගන්නේ. මෙතෙන්දී මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්නේ මේක බලන ලංකාවේ ගත්තාම මේ වගේ අදහස් තියෙන අය විශාල ප්‍රමාණයක් ඉන්න පුළුවන්. අපි බිමේ පරිශන කරලා තියෙනවා. ඒ වයින් අපි හොයාගෙන තියෙන්නේ දැන් ලෝක තත්ත්වය ගත්තාම 90%කට මුළු ජීවිත කාලේ එක වතාවක් කර එක නිමේෂයක හරි ජීවත් වුණා ඇති කියලා හැඟීමක් එනවා. හැබැයි ඒක දිගට පවතින්නේ නැහැ. ඒක නිමේෂයයි. හැබැයි ලංකාවේ අපි කරපු පරීක්ෂණ වලින් අපි දන්නවා 100%කට විතර මේ සිතුවිලි පහළ වෙනවා. දැන් මෙතෙන්ද තේරුම් ගන්න ඕන වැදගත්ම දේ සියදි විනාශා ගැනීමකින් කෙලවර වෙන්න නම් ඒකේ ආරම්භය වෙන්නේ සියදි විනාශා ගැනීම පිළිබඳ සිතිවිල්ලක්. ඒ සිතිවිල්ල තමයි ක්‍රමයෙන් ප්‍රබල වෙලා අවසානයේදී චර්යාවක් බවට පත් වෙලා ඒක දිවිනසා ගැනීමකින් අවසාන වෙන්නේ. මෙන්න මේ කාල පරාසය ඇතුළත කළ හැකි දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ දිවිනසා ගැනීම වළක්වන්න. ඒක නිසා මගේ පළවෙනි පණිවිඩය කාට හරි ඒ වගේ සිතිවිල්ලක් පහළ වෙනවා නම් ඒක ක්‍රමයෙන් වැඩි වෙනවා නම් තනියම විඳවන්න හදන්න එපා. වැදගත්ම දේ තමයි තමන්ගේ සමීපතමයෙකුටම කියන එක. එක්ක මිතුරෙකුට, එක්ක වැඩිහිටියෙකුට, එක්ක ගුරුවරයෙකුට එහෙම කියලා ඒ සඳහා උදව් උපකාර ගන්න පුළුවන්. කාගෙන්ද ගන්න පුළුවන්? ජාතික මනෝවිද්‍යා ආයතනයේ තියෙනවා 24 පැයේ හෙල්ප්ලයින් කියලා අපි කියන්නේ උපකාරක සේවයක් 19226. ඒකට කතා කරලා දුරකථනයෙන් උදව් ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා. එහෙමත් නැත්නම් පෞල් සෞඛ්‍ය සේවා නිලධාරියට කියලා හරි කියලා වෛද්‍යවරයෙක් මුණ ගැසීම. එහෙමත් නැත්නම් ළඟම තියෙන රජීය රෝහල් බොහෝමයක දැන් ඉන්නවා මේ සම්බන්ධයෙන් පුහුණු පුරුදු කරපු අය. විශේෂඥ වෛද්‍ය චිකිත්සකයෙකු ගාවට යන්න උවමනාම නැහැ. ගියාට වරදක් නැහැ. නමුත් ඊට පෙර ආතුව ගන්න උදව් උපකාර ඕන ප්‍රමාණයක් තියෙනවා. මේක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. මොකද හුඟක් වෙලාවට වෙන්නේ මේ වගේ අදහස් තියෙන අය තනියම මේක බේර ගන්න හදනවා. මොකද මානසික රෝග පිළිබඳව සමාජයේ යම් ප්‍රමාණයකට නිෂේධනීය මතයක් තියෙනවා. අර අපවාදාත්මක හැඟීමක් අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන ස්ටිග්මා කියලා. මේ ලැජ්ජාවටපත් වෙනවා මේ වගේ දෙයක් තව කෙනෙක් එක්ක බෙදා හදා ගන්න අල්ලපු ගෙදර එක්කලා දැනගත්තොත් කොහොමද කියලා. හැබැයි මතක තියාගන්න ඕන කෙනෙක් දිවිනසා ගත්තොත් ඔබේ ප්‍රශ්නය කෙලවර වෙන්න පුළුවන්.
නමුත් ජීවත් වෙන තමන්ගේ සමීපතමයන්ට පවුලේ අයට ඊට වඩා අපවාදාත්මක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේක රෝගයක්. දෙවන ලෝක යුද්ධයේ එංගලන්තයේ මෙහෙයපු වින්ස්ටන් චර්චිල් අගමැතිවරයාටත් මේ මානසික පීඩනය හෙවත් ડિප්‍රෙෂන් තිබුණා. ඒ නිසා ලැජ්ජ වෙන්න දෙයක් නෑ. මේක රෝගයක්. හෘද රෝගය වගේ, දියවැඩියාව වගේ මේක රෝගයක්. ඉතින් ඒ රෝගය වැළඳුනහම ඒකටත් තියෙන්න පුළුවන් නොයෙක් හේතු. ඒකට ආහාර උපකාර ගන්න එක කළ යුතුමයි. මේකට ප්‍රතිකරල් විතරක් නෙමෙයි. අපි කියනවා චර්යා ප්‍රජානන චිකිත්සාව. අපි මේ පිළිබඳ දැවැන්ත වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. මෑතකදී අපි YouTube නාලිකාවට මේ මාතෘ పూర్ව හා පසු ප්‍රසව අවධියේ මේ වගේ විෂාදියාවම කරන්න ඕන මොකද්ද කියලා අධ්‍යාපනික ටෙලිග්‍රාම එකක් අපි සමාජගත කරලා තියෙනවා. මේ සියල්ල ගත්තාම ප්‍රතිකරල් වලට ඔබෙන් ගිහිල්ලා මනෝ සමාජීය මැදිහත් වීමකින් මේක වළක්වා ගන්න පුළුවන්. පැහැදිලිවම වගකීමකින් කියන්නේ. ඒක නිසා අපි පරිශනාත්මකව මේ රටේ කරලා තියෙනවා. හිටපු වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරගේ උපාධි දෙකකට මේ විෂය පිළිබඳව අපි පරිශන කරා රත්නපුර දිස්ත්‍රික්කයේ. ඒක නිසා මම වගකීමකින් කියන්නේ ගෝලීය මානසික සෞඛ්‍ය පිළිබඳව වගකීම් කීපයක් උසුලන මහාචාර්යවරයෙක් විදිහට ඉතාමත්ම උවමනාවෙන් හැමදෙනාගෙන් ඉල්ලනවා මේකට අවශ්‍ය කරන දේවල් කරන්න. අපේ පරිශනායතනයක් තියෙනවා සෞඛ්‍ය සමාජීය පරිශන සහ සංවර්ධන ආයතනය. ඒක වෙබ් අඩවියට ගිහිල්ලා බැලුවත් මේ පිළිබඳ මොකක් දේවල් දැනගන්න පුළුවන්. මම ඒක නිසා මේකට දිගින් දිගටම මේ පිළිබඳව කතා කරන්න උත්සාහ දරන්නේ මේ වීඩියෝ පටයෙන්. මම දෙන පණිවිඩය තමයි ඒක. එතෙන්දී සාමාන්‍ය ජනතාවට, දෙමව්පියන්ට, යාළුවන්ට මේ වගේ තත්වයකට පත්විය හැකි කෙනෙක් හඳුනාගන්නේ කොහොමද කියන එක විතරක් මම කියන්න බලාපොරොත්තු වෙනවා. අපි රත්නපුර දිස්ත්‍රික්කයේ කරපු පරීක්ෂණවලදී අපිට තිබිච්ච දත්ත තමයි ඒ දිවිනසා ගැනීම සම්පූර්ණ කරන අයගේ භාගයකට පැහැදිලි ලෙසම විෂාදිය හෝ වෙනත් මානසික රෝගයක් තිබිලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ඊට පෙර උත්සාහ දරලා තියෙනවා. ඒ වගේම පවුලේ කවුරු හරි එක්ක උත්සාහ දරලා තියෙනවා, එක්ක දිවිනසාගෙන තියෙනවා. මෙන්න මේ කාරණා තුනම තියෙනවා නම් අන්න ඒගොල්ලෝ වැඩි අවදානමක් සහිත අය කියන කණ්ඩායමට වැටෙනවා. ඒ වගේම මේ දිවිනසා ගන්න අය බොහෝ දෙනෙක් ඊට මාසයකට පෙර ඒ පිළිබඳව කාට හරි කියලා තියෙනවා. එතකොට මොකද දෙන්නේ ඒව නොසලකා හැරලා තියෙනවා. මෙන්න මේ කරුණු අනුව ඔබේ සමීපතමේ මෙන්න මේ தත්ත්වයටපත් වෙලා තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ අර සාමාන්‍ය චරිත ලක්ෂණ වෙනස් වෙනවා. ක්‍රියාදාමයන් වෙනස් වෙනවා. වෙනද වගේ නෑ. කතා බහ කරන්නේ නෑ. බලාගත් අතේ බලාගෙන ඉන්න පුළුවන්. බොහොම ඍණාත්මක කරුණු තමයි ඒගොල්ලෝ කියන්නේ. Taman ගැන හිතන්නේ නෑ. කන බොන එක අඩු වෙලා. මෙන්න මේවා තියෙනවා නම් ඒගොල්ලන් උනන්දු කරන්න. මේ බොහෝ අය උත්සාහ කරනවා කිසිම උදව්වක් නොගෙන ඉන්න. මේ සිද්ධි සම්බන්ධයෙන් කතා කරනකොට ඊළඟට කිය යුතු වැදගත්ම දේ තමයි මම මේ මාධ්‍ය ආයතන සියලු දෙනාගෙන් ඉල්ලනවා මේවා වාර්තා කිරීමේදී අර අපි කියන sensationalize reporting කියලා හැඟීම් දනවන සුළු ලෙස වාර්තා කරන්න එපා. ඒකට හේතුවක් තියෙනවා. විශේෂයෙන් ගත්තහම දිවිනසා ගැනීම පිළිබඳ වාර්තාකරණයේදී කළ යුතු නොකළ යුතු කරුණු කියලා ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි කරපු ක්‍රමවේදය මොනම තත්ත්වයකටවත් වාර්තා කරන්න එපා. මොකද එහෙම වාර්තා කරාම ලොව පුරා පරිශන දත්ත තියෙනවා. ඒ ක්‍රමය වාර්තා කරාම දිවිනසා ගන්න අය ඒක තමයි කරන්නේ. දැන් ඔබ පහුගිය මාස 6 කල්පනා කරලා බැලුවොත් වැඩි දෙනෙක් ඒ කරන්නේ මේ ඊපෙරේද කියපු දේ. මම ඒ ගැන කරුණු කියන්න යන්නේ නැහැ. මොකද ඒතර මමත් ඒ වැරද්දට යටත් වෙනවනේ. ඒක අනුකරණය කරනවා. ඒක නිසා ඉතාමත්ම වැදගත් මේක. දෙක, එම පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු නංගම් අටුවා ටිකා ටිම්පණියක වාර්තා කරන්න එපා. මොකද ජීවත් වෙලා ඉන්න අයට ඒක හරි බරපතල කනස්සල්ලට භාජනය වෙන එකක්. ඒගොල්ලන්ගේ රූප පෙන්වන්න එපා. ඒක කරන්න එපා කියලා මම ආදරෙන් ඉල්ලන්නේ. මොකද මේ මිනිසුන්ට පෞද්ගලිකත්වයක් තියෙනවා. දැන් ඔබ මේ தත්ත්වය ඔබට ආදේශ කරලා හිතා ගන්න. ඔබේ පවුලේ කවුරු හරි විනාශා ගත්තොත් ඔබ කැමතිද ඔබ පිළිබඳව තොරතුරු
දැඩි ලෙස වාර්තා කරනවට. ඒක නිසා ඒක සියලුම මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ගෙන් වගේම මාධ්‍ය වාර්තාකරණය කරන අයගෙන් කරන ඉල්ලීමක්. දිවිනසා ගැනීම ගැන ලියනකොට වැඩිපුර ලියන්න මෙන්න මේවා වළක්වා ගන්න පුළුවන්. කොහොමද මේ අය කලින් හඳුනාගන්නේ? ඒ පිළිබඳ විශේෂඥ දැනුම තියෙන අයත් එක්ක කටයුතු කරන්න. එතකොට මේ මෑතකදීම ඊයේ වාර්තා වෙච්ච දේ ඒක ඉතින් හැමෝම දන්න දෙයක් නිසා මම ඒක කියන්නේ මේ නවක වදයට සම්බන්ධ වෙලා දැඩි ලෙස පීඩා විඳපු දරුවෙක් තමයි ඊයේ දිවිනසා ගැනීම කරේ. නවක වදය ගැන වචනයක් කතා කරන්න ඕනේ. ඒක කතා කරන්න මට හැකියාවක් සහ අයිතියක් තියෙනවා වගේම යුතුකමක් තියෙනවා. අපි වෛද්‍ය පීඨයේ ඉන්න කාලේ අපි හදලා තිබුණ පුරෝගාමී ශිෂ්‍ය කණ්ඩායම අපි වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාංගමේ බලය ඡන්දයෙන් ලබා ගත්තා. ඒකට මූලිකත්වය දුන් කෙනෙක් මම. ඒ වගේම අද ජාතික ජන බලවේගයේ ලේකම් වශයෙන් කටයුතු කරන විශේෂඥ වෛද්‍ය නිහාල බේසිංහ. ඒ වගේම මේ දිවිනසා ගැනීම සහ මාධ්‍ය වාර්තා කරන පිටමද දිගින් දිගටම කතා කරන වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි. ඒ වගේම අර මම කියපු හිටපු වසංගත රෝග විශේෂඥ සුදත් සමරවීර. අපි ඒ කාලේ වෛද්‍ය පීඨය තුල නවක වදය කරන එක සම්පූර්ණයෙන් පරාජය කරා. ඒක අපේ දේශපාලන වගකීමක් සහ යුතුකමක් විදිහට එදා අපි සැලකුවා. මම මේක විශේෂයෙන් කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රජාවට ඒ වගේම ශිෂ්‍ය සංගම් වලට බරපතල සදාචාරාත්මක වගකීමක් සහ යුතුකමක් තියෙනවා මේ දේ කරන්න නෙමෙයි නොකරන තැනට කටයුතු කරන්න. ඒක මම විශේෂයෙන් කියන්නේ ඊයේ මැයි දිනේදී මම දැක්කා ගරු අමාත්‍ය ලාල්කාන්ත මැතිතුමා කියනවා වෘත්තීය සමිතිවල භූමිකාව දැන් වෙනස් වෙන්න ඕන. අද වෘත්තීය සමිතිවල භූමිකාව වෙන්න ඕන මේ රට ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කිරීම පෙර භූමිකාව නෙමෙයි කියලා. ඒ වගේම මම අවධාරණය කරනවා ශිෂ්‍ය ව්‍යාපාරයේ භූමිකාව නවක වදය නැවැත්වීම කියන එක මම වගකීම් සහිතව කියනවා. දැඩි සහෝදරත්වයෙන් දුල පුතාලගෙන් ඉල්ලනවා තමන්ගේ විශ්වවිද්‍යාල තුල මේ කටයුත්තට මොනම තත්ත්වයක් යටතේවත් උඩ දෙන්න එපා. මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ ගැන අනුකම්පා විරහිතව දඬුවම් දීලා ඒක මිනිමරුමක් නීතියෙන් කටයුතු කරන්න. මම ඒ වගේම විශ්වවිද්‍යාල පරිපාලකයන්ට කුලපතිවරුන්ට උපකුලපතිවරුන්ට ඒ වගේම මහාචාර්යවරුන්ට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන්ට කියනවා මේ වගේ සිද්ධීන් නොදැක්කාසේ ඉන්න එපා. විශ්වවිද්‍යාල පද්ධතිය තුල දැනුවත් කිරීම කරන්න විශ්වවිද්‍යාල පද්ධතිය තුල ඒ දරුවන්ගේ චර්යාව වෙනස් කරන වැඩ කටයුතු කරන්න සංවිධානාත්මක වැඩ කටයුතු කරන්න ඒ වගේම පාසල් පද්ධති තුලත් ඒ විතරක් නෙමෙයි සමහරවිට පහුගිය කාලවල වාර්තා වුණා ගුරු විද්‍යාල තුල පවා මේ කටයුතු සිද්ධ වෙනවා කියලා. මෙන්න මෙතෙන්දී තව එක සංකල්පයක් කියන්න ඕන මම නිතර කියන අපි ඉංග්‍රීසියෙන් කියන identification with the aggressor. දැන් සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ගෙදර ගෘහ පීඩනයට ලක් වුණොත් හරි ලිංගික හිංසනයට ලක් වුණොත් හරි පොඩි කාලේදී අපචාරවට ලක් වුණොත් ඒ අය වැඩිහිටියන් වුණාම ඒගොල්ලෝ කරන්නේ ඒ කටයුතු වැළැක්වීම කියලානේ. නමුත් එහෙම නැහැ. ඒගොල්ලොත් ඒකම කරන්න හදනවා ඊට වැඩිය හොඳින්. දැන් මෙතන අපි අත්දැකීම් තුළ දන්න දෙයක් තමයි නවක වදයට ලක් වෙච්ච අය ඊළඟ වතාවේදී නවක වදය නොකරනම වෙනකොට ඒක වැඩියෙන් ප්‍රවර්ධනය කරනවා. ඒ නිසා මේ කාරණයක් තේරුම් අරන් ඒක කරන්න මේකෙදි මම දකින මේ නවක වදය හරහා කරනු ලබන හිංසනය සහ පීඩනය තුළ තියෙන්නේ අර අඩු කලේ සැලවේ කියන එක. තමන්ට ආත්ම ශක්තියක් නැහැ කෙනෙක් එක කතා කරන්න, තමන්ට ආත්ම ශක්තියක් නැහැ සදාචාරාත්මකව හැසිරෙන්න. ඒක නිසා තාවකාලික අවස්ථාවේ කාව හරි යටත් කරලා, බය කරලා, හිංසා කරලා, පීඩා කරන මානසිකත්වයට ඒගොල්ලෝපත් වෙනවා. ඒක වැරදි. ඒක නිසා මේ සියලු දේවල් පිළිබඳව කටයුතු කරන්න කියලා මම ඒ ප්‍රජාවනොත් ඉන්නවා. අවසාන වශයෙන් මගේ පණිවිඩය කාලයක් අපේ රට ලෝකේ පළවෙනි තැන අරන් තිබුණා දිවිනසා ගැනීම පිළිබඳව. 90 දශකයේ වකට පැවති රජය අපි කියන අර පබ්ලික් හෙල්ත් ප්‍රජා සෞඛ්‍ය මූලධර්ම පාවිච්චි කරලා ඒ දිවිනසා ගැනීම වල කරන ක්‍රමවේදයන් පිළිබඳව යම් මැදිහත් වීම කළා ප්‍රජා මට්ටමින් මේක අඩු කරලා අඩු තැනට ගෙනල්ලා තියෙනවා. හැබැයි තනි පුද්ගලයා මේ தත්ත්වයටපත් වීම වළක්වන්න නම්
ඊට හරිය වැඩපිළිවෙලක් ඕන. ඒකෙදී තාමත් වැදගත් දේ තමයි කල් තබා හඳුනා ගන්න ඕන. කල් තබා මැදිහත් වීම කරන්න ඕන. එය කළ හැකි උසස් ගණයේ සෞඛ්‍ය සේවා පද්ධතියක් අපේ රටේ තියෙනවා. හැබැයි ගැටලුව වෙලා තියෙන්නේ අර වින්දිතයන් ඒ සේවා සැපයුම් ලබා ගැනීම සඳහා යන්න හේතු දෙකක් උඩ එකක් අර අපවාදාත්මක මානසිකත්වය ඇතිවීම, දෙක විෂාදය ඇති වුණාම සිතුවිලි එන්නේ හෙමින්, ඍණාත්මක හැඟීම් එන්නේ, උදව් ඉල්ලන්න හිතෙන්නේ නැහැ. ඒක නිසා ඔවුන් වටේ ඉන්න සමීපතමයන්ට තමයි වඩාත්ම වගකීම තියෙන්නේ. ඔවුන් බල ගන්වලා ඔවුන්ට තේරුම් කරලා දීලා ඒ අවශ්‍ය කරන උදව් උපකාර ලබා දීම. එතෙන්දී වඩාත්ම වැදගත් දේ තමයි අපි කියන චර්යා ප්‍රජානන චිකිත්සාව හෙවත් cognitive behavior therapy කියන එක. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති දෙක තුන ඇතුළත සාමාන්‍ය ජනතාව තවත් දැනුවත් කරන්නේ ක්‍රමවේදය පිළිබඳ වගේම ඔය දිවිනසා ගැනීම පිළිබඳ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් අය කල් තබා හඳුනාගන්නේ කොහොමද කියලා සාමාන්‍ය ජනතාවත් විද්‍යාත්මක ලෙස දැනුවත් කිරීමේ වැඩමුළු කීපයකුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මම සියලු දෙනාගෙන්ම ඉල්ලනවා මේ YouTube වීඩියෝ ඔබ බලලා තව 10 දෙනෙකුටවත් අරින්න. ඒ 10 දෙනාගෙන් ඉල්ලන තවත් 10කට අරින්න කියලා. මේක කාරුණික ආයතනයක්. ජීවිත වටිනවා. අපි ප්‍රශ්න වලින් පලා යන්න හොඳ නැහැ. ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන. මුළු ජීවිතේම කියන්නේ රතු පළසක් මත දිවෙන එකක් නෙමෙයි. අපි ශ්‍රී ලාංකීය ජාතිය අවුරුදු ගණනාවක් තිස්සේ අභියෝග වලට මුහුණ දීපු ජාතියක්. ඒ වගේම ඒවයින් ගොඩ වෙච්ච ජාතියක්. ඒක නිසා තරුණ පරම්පරාව ඉදිරියේ ජීවත් වෙන්න ඕන. ඔබ හිතන්න ඔබ කැමතිද ඔබේ පවුලේ වෙන කෙනෙක් මව පියා සහෝදර සහෝදරයෝ ජීවිත නැති කරගත්තොත්? නැහැ. ඔබ ඒ අයගේ මනසට කිඳා පැහැලා බලන්න. ඒක නිසා මේ මොහොතේ මම කියන්නේ මේක බලන කාට හරි එහෙම දෙයක් තියෙනවා නම් 1926 ජාතික මානසික විද්‍යායතනයට කතා කරන්න. එහෙම නැත්නම් අර මම කිව්වා වගේ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න. අපේ පරිශන ආයතනයේ දුරකථන අංකත් අපි දෙන්නම්. අපි සේවා සැපයුම් කරන ආයතනයක් නෙමෙයි. අපි පරිශන ආයතනයක්. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා ඔබට ඒ අවශ්‍ය කරන දේවල් ලබා ගැනීම සඳහා අවශ්‍ය තැනට යොමු කරන්න. ලාංකීය ජාතිය වෙනුවෙන් කරපු ආයතනයක් ලෙස සලකලා මේ අදහස ප්‍රවර්තනය කරන්න. මේක ඔබේ වර්තමාන යුතුකම සහ වගකීම.